අපි එක්ක දිගටම එකතු වෙලා හිටියොත් ඔයාලටත් ඉස්සර අත්තම්මලා අම්මලා හදපු විදියටම රස්සට කැවුම් හදාගන්න පුළුවන් වෙයි. එහෙනම් ඔයාලා ඉක්මනටම ලෑස්ති කරගන්න මම මේ කියන අවශ්‍ය ද්‍රව්‍ය ටික. හාල් ග්‍රෑම් 500ක්, පැණි අඩු කෝප්ප 1ක්, සීනි කෝප්ප 3 කාලක්, පාන් පිටි මේස හැඳි 3ක් පමණ, බැදලා කුඩු කරගත්තු මාදුරතේ හැන්දක්. මුලින්ම අපි හාල් ටික බ්ලෙන්ඩ් කරගෙන මේ විදියට හලලා තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒකට පැණි, සීනි, පාන් පිටි, වතුර ටික ටික එකතු කරගන්න ගමන් මික්ස් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඝන මිශ්‍රණයක් ලැබෙනවා. හරියටම පදම ආවද කියලා කොහොමද ඔයාලා බලාගන්නේ? මෙන්න මේ විදියට පදම චුට්ටක් අතට අරන් වත් කරගන්නකෝ. හරියටම පදම ඇවිත් නම් අපේ මිශ්‍රණය සිග්සැග් විදියට මෙන්න මෙහෙම වැටේවි. දැන් තියෙන්නේ අපේ මිශ්‍රණය පැයක් විතර තියන්න. මේක තව විදියකට කිව්වොත් නම් අපි මේ කරේ පිටි ඒදලා පිපෙන්න තියපු එක. අපිට දැන් කරන්න තියෙන්නේ කැවුම ලස්සනට හදාගන්න එක තමයි. ඉතින් අපි මේ විදියට තාච්චියකට තෙල් ටිකක් දාගෙන මේ වගේ බුකුටු හැන්දකින් අපේ මිශ්‍රණය අරගෙන තාච්චියේ මැද හරියට වෙන්න දාගන්න ඕනේ. ඒත් එක්කම වගේ තෙල් හැන්දෙන් මේ විදියට තාච්චියේ මැද අපේ මිශ්‍රණය තියෙන තැනට තෙල් ලිහින්න ඕනේ. ඒක කරන ගමන්ම ඉක්මනට ඉරටුවක් අරගෙන එහෙමත් නැත්නම් මේ වගේ සිහින් කෙලවරක් තියෙන කෝටුවකින් මිශ්‍රණයේ මැද හරිය තියෙන පිටි ටික උඩට ගන්න ඕනේ. ඉතින් ගොඩක් අයට මේ ස්ටෙප් එක තමයි අනිවාර්යයෙන්ම වරදින්නේ. ඉතින් හොඳ ඉවසීමකින් ආසාවෙන් මේක කරොත් ඔයාලටත් අපි හදපු විදිහේ මේ වගේ ලස්සන කැවුම් ටිකක් හදාගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි යන්නයි ලෑස්ති වෙන්නේ. අපි ලස්සන කැවුම් ටිකක් ඔයාලට හදන විදිහත් අද කියලා දුන්නා. ඉතින් මතක ඇතුව ඔයාලගේ ප්‍රශ්න හෝ වෙන රික්වෙස්ට් තියෙනවා නම් ඔයාලට මොන වගේ කැමද තව හදලා ඕන වගේ ඒවා. ඉතින් ඒ ඔක්කොම මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. අපි පුළුවන් ඉක්මනට ඔයාලගේ ප්‍රශ්න සහ රික්වෙස්ට් වලට උත්තර දෙනවා. ඉතින් ඔයාටත් අපි හදපු විදියටම රසට කැවුම් මේ වීඩියෝ එක නිසා හදන්න පුළුවන් වුණා නම් යාළුවන්ටත් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම තවත් රස කෑම හදන වට්ටෝරුවක් එක්ක අපි ඔයාලගේ ගෙදරට ආයෙමත් එනකන් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bye